සුබ දවසක්. අද අපේ අවධානය යොමු වෙන්නේ අධ්‍යාපනික අරමුණු ශ්‍රේණිගත කිරීමේදී ඉතා වැදගත් සංකල්පයක් වන බ්ලූම්ගේ වර්ගීකරණය පිළිබඳවයි. මෙම වර්ගීකරණය අධ්‍යාපන මනෝවිද්‍යාඥ බෙන්ජමින් බ්ලූම්ගේ නායකත්වයෙන් 1956 දී ප්‍රථම වරට හඳුන්වා දුන් අතර ඉගෙනුම් ක්‍රියාවලියේදී ශිෂ්‍යයෙකුගේ චින්තන මට්ටම වර්ධනය වන ආකාරය එයින් විස්තර කෙරෙනවා. මේ මට්ටම් පහළම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා ගමන් කරනවා. ඒවා පිළිවෙලින් දැනුම, අවබෝධය, භාවිතය, විශ්ලේෂණය, සංශ්ලේෂණය සහ ඇගයීමයි. මේ මට්ටම් අතරින් අපට ඉහළ කුසලතා කරා යාමට අත්‍යවශ්‍ය වන මූලිකම පදනම වන්නේ ධූරාවලියේ පහළින්ම ඇති දැනුම මට්ටමයි. දැන් අපි මෙම මූලික දැනුම් මට්ටම වඩාත් විස්තරාත්මකව බලමු. සරලව කිවහොත් දැනුම යනු පෙර උගත් කරුණු ස්මරණය කිරීම, එහෙමත් නැත්නම් මතක තබා ගැනීම. මෙහිදී කරුණු විශ්ලේෂණය කිරීමට හෝ තේරුම් ගැනීමට වඩා ඒවා ඒ ආකාරයෙන්ම නැවත සිහිපත් කිරීම වැදගත්. උදාහරණයක් ලෙස අප පාසලේ ඉගෙනගත් පරිදි ආලෝකයේ වේගය තප්පරයට කිලෝමීටර් 3,00,000කි යන කරුණ මතක තබා ගැනීම දැනුමයි. බ්ලූම්ගේ වර්ගීකරණයේදී දැනුම මට්ටම ප්‍රධාන පුළුල් කොටස් තුනකට බෙදා දක්වනු ලබනවා. 1. විශේෂිත දැනුම. එනම් මේ නිශ්චිත කරුණු පදමාලා හෝ මූලික දත්ත මතක තබා ගැනීමයි. උදාහරණයක් ලෙස ජලයේ රසායනික සූත්‍රය H2O බව මතක තබා ගැනීමයි. 2. නියමිත දේවල ප්‍රයෝජන හා විවහාර පිළිබඳ දැනුම. මේන් අදහස් කරන්නේ කරුණු සංවිධානය කරන වර්ගීකරණය හෝ භාවිතා කරන ක්‍රමවේදය සහ ආකෘති පිළිබඳ දැනුමයි. උදාහරණයක් ලෙස රචනාවක් ලිවීමේදී නිවැරදි ආකෘතිය කුමක්දැයි හෝ ගැටලුවක් විසඳිය යුතු නිශ්චිත ක්‍රියාපටිපාටිය මතක තබා ගැනීම. 3. ශාස්ත්‍රීය සිද්ධාන්ත හා මූලධර්ම පිළිබඳ දැනුම. මෙය සමස්ත ශාස්ත්‍රයකටම අදාළ වන පුළුල් න්‍යායයන් සහ ව්‍යුක්ත මූලධර්ම පිළිබඳ දැනුමයි. උදාහරණයක් ලෙස නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය කුමක්දැයි මතක තබා ගැනීම. අවසන් වශයෙන් කිව යුත්තේ දැනුම යනු ඉහළ කුසලතා වන අවබෝධය හෝ භාවිතය වැනි දේ කරා යාමට ඇති අත්‍යවශ්‍යම පදනම බවයි. බෙන්ජමින් එස් බ්ලූම් ඉදිරිපත් කරන ලද ප්‍රචාරණ අරමුණු වර්ගීකරණයේ දෙවන බුද්ධි මට්ටම වන්නේ අවබෝධයයි. අවබෝධය යනු කිසියම් කාරණයක් තේරුම් ගැනීමේ හා තේරුම් කිරීමේ හැකියාවයි. දැනුමෙන් එහාට ගිහිල්ලා ඊට වඩා ඉහළ මානසික හැකියාවකට ළඟාවීම අවබෝධය කියලා හඳුන්වන්න පුළුවන්. අවබෝධය දැනුමට වඩා ඉහළ මට්ටමක් ලෙස ඒ අනුව දැක්වීමට පුළුවන්. මේ කියන අවබෝධය නැමැති ඉගෙනුම් ඵලය 3 ආකාරයකින් පිරික්සීමට පුළුවන්. ඒ තමයි පරිවර්තනය, අර්ථකථනය හා පුරෝකථනය කියලා කියන්නේ. අපි දැන් බලමු මොකක්ද මේ පරිවර්තනය කියලා කියන්නේ. පරිවර්තනය කියලා කියන්නේ පවතින ස්වභාවයේ ඉඳලා වෙනත් ස්වභාවයකට පෙරලීම. මේ පරිවර්තනය කියන එක වචනයක් වෙනත් වචනයක් විදිහට, වචන සංකේතයක් විදිහට, සංකේත වචන බවට, ඒ වගේම තමයි සංකේත වෙනත් සංකේතයක් බවට පරිවර්තනය කිරීම ආදී ලෙස දක්වන්න පුළුවන්. මේ පරිවර්තනය කියන කොටසට උදාහරණයක් විදිහට අපි ගත්තොත් ගංගාවක පරිණත අවස්ථාවකදී සිරස්කාදනයට වඩා තිරස්කාදනය ප්‍රබල සාධකයක් ලෙස ක්‍රියා කරනවා. මේකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියන ප්‍රශ්නයක් ඇහුවොත් මේ කියන ගංගාවේ සිරස්කාදනයට වඩා තිරස්කාදනය කියන සාධකය මොන වගේ දෙයක්ද අර්ථවත් කරන්න කියන එක තමයි මේ මෙතනද උදාහරණයෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ අවබෝධයේ කොටසේ දෙවෙනි කොටස තමයි අර්ථකථනය කියලා කියන්නේ. ඒ කියන්නේ තේරුම් කිරීම. සුවිශේෂතා හඳුනා ගැනීම කියලත් අපිට මේකෙදි කියන්න පුළුවන්. මේ අර්ථකථනය කියන එකේදී වෙන්නේ අපි උදාහරණයක් විදියට ගත්තොත් ඡේදයක ප්‍රධාන අදහස් අතර තියෙන සම්බන්ධතාවය තේරුම් ගන්න එක, පින්තූරයක සාධක අතර තියෙන සම්බන්ධතාවය තේරුම් ගැනීම වගේ දෙයක් අපිට මේ අර්ථකථනය කියන එකේදී හඳුනා ගැනීමට පුළුවන්. ඒ වගේම තමයි අවසාන වශයෙන් තියෙන පුරෝකථනය. පුරෝකථනය කියන එකේදී අර්ථවත් වෙන්නේ මේ තියෙන දත්තයන්ගෙන් එහාට ගිහිල්ලා යම්කිසි දෙයක්
මේකේ අනාගත ඵල විපාක කීමේ හැකියාව තමයි අපිට පුරෝකථනයේදී දක්නට පුළුවන් වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් වගුවක පවතින දත්ත විශ්ලේෂණය කරලා ඊළඟ වසරේ මොන වගේ තත්ත්වයකින් මෙය පවතීදැයි විමසීමට ලක් කිරීම පුරෝකථනයේදී සාකච්ඡා කිරීමට පුළුවන්. භාවිතය යනු අවබෝධයට වඩා පියවරක් ඉදිරියට යාම මෙහිදී සිදුවේ. භාවිතය තුළින් ඊට ඉහළින් පවතින චින්තන කුසලතා සඳහා පදනම සකස් කරනු ලබයි. මෙය ප්‍රජානන ක්ෂේත්‍රයේ ඇති දැනුම හා අවබෝධය යන මට්ටම් ඉක්මවා යන ක්‍රියාවලියකි. සරල ලෙස යමක් තේරුම් ගැනීමෙන් ඔබ්බට ගොස් එය සැබෑ ලෝකයේ ගැටලු විසඳීමට හෝ කාරණ් කිරීමට යොදා ගැනීම මෙහිදී සිදුවේ. පෙර ඉගෙන ගන්නා ලද කරුණු, සංකල්ප, මූලධර්ම ආදිය නව තත්ත්වය යටතේ යොදා ගැනීමට ඇති හැකියාවයි. එනම් ඉගෙන ගන්නා දේ නව අවස්ථාවලට භාවිතා කිරීමට ඇති හැකියාවයි. උගත් සංකල්ප, න්‍යාය, මූලධර්ම ප්‍රායෝගික අවස්ථාවලදී යොදා ගැනීමට හැකිවිය යුතුය. මෙම ඉගෙනුම් ඵලය යටතේ පිරික්සුමට ලක් කළ හැකි කරුණු කිහිපයකි. එනම් සංකල්ප හා මූලධර්ම නව තත්ත්වයක් යටතේ භාවිතා කිරීම, නියමයන්, න්‍යායන් ආදිය ප්‍රායෝගික අවස්ථාවන්හි භාවිතා කිරීම, ගැටලු විසඳීම, චාට් සටහන්, ප්‍රස්ථාර, සිතියම් ආදිය නිර්මාණය, ක්‍රම නිවැරදිව යොදා ගැනීමට හැකි බව ප්‍රදර්ශනය කිරීම. භාවිතය සඳහා උදාහරණ ගත් විට ඡේදයක් ලබා දුන් විට තිත සහ කුමාව යන විරාම ලක්ෂණ නිවැරදිව යොදා ගනිමින් එම ඡේදය නැවත ලිවීම, වෘතයක අරය ලබා දුන් විට එම වෘතයේ පරිධිය ගණනය කිරීම භාවිතය සඳහා උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය. අපි ඊළඟට බලමු ඉහළ මට්ටමේ ප්‍රජානන කුසලතා වන විශ්ලේෂණය, සංශ්ලේෂණය සහ ඇගයීම කියන්නේ මොකක්ද කියලා. විශ්ලේෂණය යම් තොරතුරක්, සංකල්පයක් හෝ ගැටලුවක් එහි කොටස් වලට බිඳ දමා එම කොටස් අතර සහ සමස්තය අතර ඇති සබඳතා අවබෝධ කර ගැනීම විශ්ලේෂණය කියන කාරණාව තුළදී සිදුවෙනවා. ඒ වගේම තමයි මෙහිදී හේතු, අභිප්‍රායන්, උපකල්පන හෝ ව්‍යූහය හඳුනා ගැනීම කරන්න පුළුවන්. ඒ වගේම සසඳා බැලීම, වෙනස්කම් දැක්වීම, වෙන් කිරීම, සබඳතා හඳුනා ගැනීම සහ හේතු විමර්ශනය කිරීම ආදී ක්‍රියාපදද මෙයට අයත් වෙනවා. මෙය ආකාර 3කට හඳුනා ගන්න පුළුවන්. එනම් අවයව විශ්ලේෂණය, සම්බන්ධතා විශ්ලේෂණය, සංවිධානාත්මක මූලධර්ම විශ්ලේෂණය කියන කොටස් වලට මේක බෙදා දක්වන්න පුළුවන්. ඒ වගේම තමා මේ පිළිබඳව අපි දැන් උදාහරණ කිහිපයකින් හඳුනා ගනිමු. ශිෂ්‍යයා දෙන ලද ක්ෂුද්‍රජීවීන් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය අනුව වර්ග කර දක්වයි. තවත් උදාහරණයක් ලෙස ශිෂ්‍යයා ගසක කොටස් නම් කරයි. දැන් අපි බලමු සංශ්ලේෂණය කියන කොටස. සංශ්ලේෂණය කියන්නේ වෙන් කරන ලද අණු කොටස් එකට ගලපා යම් සමස්තයක් වශයෙන් දැක්වීමේ හැකියාව. එහෙම නැත්නම් මානසිකව යමක් නිර්මාණයට, රචනාවක්, කවියක්, පර්යේෂණ සැලැස්මක් ගොඩනැංවීම මෙහිදී සිදුවෙනවා. ඒ වගේම තමයි සමස්තයක් ගොඩනැගෙන ආකාරයට එක් එක් කොටස් ගෙන අංග එක් කිරීම මෙහිදී සිදු කරනවා. මෙයද කොටස් 3ක් යටතේ හඳුනා ගන්න පුළුවන්. එනම් නව ප්‍රකාශයක් මැවීම, සැලැස්මක් ක්‍රියාපදයක් මැවීම, වියුක්ත සම්බන්ධතා පද්ධතියක් ගොඩනැගීම ලෙස මෙය කොටස් 3කට බෙදා දක්වන්න පුළුවන්. ඒ වගේම තමා නිර්මාණය කිරීම, සැලසුම් කිරීම, සම්පාදනය කිරීම, සකස් කිරීම, විකල්ප යෝජනා කිරීම, නවීකරණය කිරීම, ආකෘතීකරණය කිරීම ආදී ක්‍රියා මෙයට අයත් වෙනවා. සංශ්ලේෂණය කියන කාරණාව අපි දැන් උදාහරණ කිහිපයකින් හඳුනා ගනිමු.
ඒ අනුව ශිෂ්‍යයා විනාකිරි නිෂ්පාදනයේදී සිදුවන ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය නියෝජනය වනසේ සංකල්පමීය රූප සටහනක් සැලසුම් කරයි. තවත් උදාහරණයක් ලෙස ශිෂ්‍යයා බිත්ති සැරසිල්ලක් නිර්මාණය කරයි. ඒ වගේම තමා ශිෂ්‍යයා මගේ රට යන්න පද්‍ය පන්තියක් නිර්මාණය කරයි. ආදී උදාහරණ අපිට මේ යටතේ හඳුනා ගන්න පුළුවන්. ප්‍රජානන ශේෂ්ත්‍රයේ ඉහළම මානසික මට්ටම වන්නේ ඇගයීමයි. ඇගයීම යනු නියමිත නිර්ණායක හෝ ප්‍රමිතීන් මත පදනම්ව අදහසක විසඳුමක ක්‍රමවේදයක හෝ නිෂ්පාදනයක වටිනාකම පිළිබඳව විනිශ්චයක් හෝ තීරණයක් ලබා දීමයි. එනම් උගත් මූලධර්ම න්‍යාය සංකල්ප පදනම් කරගනිමින් දෙන ලද සමස්තය විවේචනය කිරීමට විනිශ්චය කිරීමට වාසි අවාසි ගුණ දොස් දැක්වීමට ශිෂ්‍යයාට ඇති හැකියාව ඇගයීම වශයෙන් හඳුන්වනවා. මේ ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි. එනම් අභ්‍යන්තර සාධක මත ඇගීම හා බාහිර සාධක මත ඇගීම වශයෙන්. එහිදී අභ්‍යන්තර සාධක මත ඇගීම යනු යම් දෙයක අභ්‍යන්තර ස්වභාවය, සංවිධානය, අනුකූලතාව සහ නිරවද්‍යතාවය වැනි එය තුළම පවතින සාධක මත පදනම්ව විනිශ්චයක් ලබා දීමයි. උදාහරණයක් වශයෙන් නවකතාවක සාර්ථකත්වයට පරිසර වර්ණනා හා සංකේත භාවිතය සුවිශේෂී බලපෑමක් සිදු කරයි. ගම්පෙරළියේ නවකතාව ඇසුරෙන් විමසන්න යන උදාහරණය සැලකීමේදී මෙහිදී නවකතාව තුළම පවතින කලාත්මක ශිල්පීයාංග පරීක්ෂා කරන බැවින් එය අභ්‍යන්තර සාධක මත කරනු ලැබෙන ඇගීමක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බාහිර සාධක මත ඇගීම යනු යම් දෙයක වටිනාකම, ඵලදායීතාව, ප්‍රායෝගිකත්වය හෝ අදාළත්වය වැනි බාහිර ප්‍රමිතීන් හෝ අරමුණු වෙනත් දෙයක් සමග සංසන්දනය කරමින් ඒ මත පදනම්ව විනිශ්චයක් ලබා දීමයි. උදාහරණයක් වශයෙන් සමකාලීන අන්‍ය නවකතා සමග සැසඳීමේදී උසස් ගණයේ නවකතාවක තිබිය යුතු ලක්ෂණ ගම්පෙරළියේ නවකතාවෙන් කොතෙක් දුරට නිරූපණය වන්නේදැයි සංසන්දනය කරන්න. මෙය අන්‍ය නවකතා සමග සංසන්දනය කිරීමෙන් පෙනී යන්නේ ගම්පෙරළියේ නවකතාවේ අභ්‍යන්තර ගුණාංග පමණක් නොව ඒ සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ දරන ස්ථානය සහ එහි සාපේක්ෂ වටිනාකම ඇගීමට ලක් කරන බවයි. එයින් එය බාහිර සාධක මත කරනු ලබන ඇගීමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මේ ආදී වශයෙන් ප්‍රජානන අරමුණු වර්ගීකරණයේදී දැනුමෙන් ආරම්භ වී ක්‍රමයෙන් ඉහළම මානසික මට්ටම වන ඇගීම දක්වා යන ගමන් මඟ හඳුන්වා දීමට පුළුවන්. Thank you for watching this video. If you enjoyed it, please hit the like button and the bell notification icon.